ඉතින් සියලු දෙනාටම ආයුබෝවන්. අද අපි පෙන්වන්න ඔයාලට රතු ගෝලාකාර ඔයාලා thumbnail එකේ දකින්න ඇති. මේ ඉතින් හේරි ක්‍රමයට අපි බීජ යොදලා තියෙන්නේ තවානට. ඉතින් තවාන මේ විදිහට යෙදුවම අපිට 100%ක් පැල මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. මේ තියෙන පැල තවාන පැල වුණාට පස්සේ ඉස්සෙල්ලාම අපි භූමිය සුද්ධ කරගන්න ඕන. භූමිය සුද්ධ කරගෙන ඒකට අලුහුණු යොදලා පාத்தி සකස ගන්නවා. පාத்தி සකසගද්දී මෙන්න මේ ආකාරයට වලවල් තුනේ පාත්තියක් හරහට අපි ගහන්නේ අපේ පැතිවල. ඉතින් මේ තියෙන පැලේ පැල කරාට පස්සේ අපි පැලේ පැල කරලා අපි හොඳින් වතුර යොදන්න ඕන. මුල අල්ලනකම් හොඳට වතුර යොදලා යූරියාට දෙකක් මෙන්න මේ සයිස් එකේ විදිහ අපි දා ගන්න ඕන. ඊට පස්සේ පැලවෙන වල් පැල ටික අපි මර්ධනය කරගන්න ඕන. වල් අතෙන් ගලන එක නම සුදුසුම. මීට කලින් එක පාතාවක් පස් කොටලා ඉන්නවා. පස් හූරලා ඊට පස්සේ පැලවෙන ටික තමයි අපි ආයෙ වල් ටික ගලව ගන්නවා. වල් ගලවලා පාත්ති මෙන්න මේ ආකාරයට හොඳට සුද්ධ කරගන්න. හොඳට පේනවා ඔයාලට පේනවා ඇති. හොඳට සුද්ධ කරගන්න. දැන් මේ තියෙන අපි පැල කරගත්ත පැල ටික ඉතින් සාර්ථකව වැවිලා තියෙනවා. ඊට වල් මර්ධනය කරලා තියෙනවා. වතුර යොදලා තියෙනවා. මේ විදිහට එක වතාවක් කුමිනාශකයක් යොදලා තියෙන පණු බෙහෙත් ඒක ඔයාලට කැමති පණු බෙහෙතක් වලට යොදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ හොඳ පිරිසිදු පාත්ති තියෙනවා. ඉතින් වල් මර්ධනය කරන නිතරම නැත්නම් ලෙඩ රෝග බෝ වෙනවා, සත්තු බෝ වෙනවා, ඉරු එළිය වැටෙන්නේ මේ වගේ දේවල් තියෙනවා. මේ ආකාරයෙන් ඉතින් මෙතන අපි හදලා දෙන පැල 1700ක් වගේ. අපි දැන් මේ ගහන්න අපි විටමින් එකක්. විටමින් තියෙනවා මැක්සිකෝප් කියලා හොඳ විටමින් එකක්. ඒ වගේම ඔයාලට කැමති විටමින් එක මේවට යොදා ගන්න පුළුවන්. විටමින් එක එකතු කරලා කුමිනාශකයක් මත යොදන්න පුළුවන්. හොඳම දේ ඉතින් ඉස්සලා විටමින් ගහනවා වෙනම, කුමිනාශක වෙනම යොදන්න. තීරණාශක වෙනම යොදන්න. දැන් මේ තියෙන අපි මාස එකමාරකට පස්සේ වගේ පස්සේ තියෙන පාත්තියක්. ඒ තෝල බලන්න හොඳට පාත්තිය තියෙනවා, හොඳට පිරිසිදුව තියෙනවා. වල් තැන පොඩ්ඩක් තිබ්බට සාමාන්‍ය හොඳට වල් මර්ධනය කරලා තියෙනවා. මේකෙන් වල් තියෙනවා. ඒකට ඔය සාමාන්‍ය විදිය බලද්දි හොඳට වල් මර්ධනය කරලා තියෙනවා. අපිට මේක තව එකපාරක් වගේ වල් ගලව ගන්න පුළුවන්. මොකද ටික කාලයක් ගියම ගෙඩිය අහුරු අල්ලලා ගෙඩිය හැදෙන්නේදී වල් මර්ධනය කරන්න ගියොත් අල බහින්න පුළුවන්, මුල බුරුල් වෙන්න පුළුවන්, පැලේ බාල වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාලෙ වෙදී අපි මෙන්න මේ ප්‍රමාණය වල් මර්ධනය කරගත්තොත් තිබ්බොත් හොඳටම ඇති. දැන් ඔයාලා බලන්න ලස්සනට පැලේ තියෙනවා. දැන් ඔය අහුරු අල්ලන්නේ නැහැ. දැන් අපි මේකට පොහොර ටිකක් යොදලා තියෙනවා. අපි දාලා සුපර් TDM යොදලා පස් අනුවල පස් දාලා වහලා තියෙනවා. ඉතින් අපි මෙතනින් එහාට වල් ගලවන්න අපි උත්සාහ කරන්නේ නැහැ. මොකද පැලේ හෙලවෙන්න පුළුවන්, මුල හෙලවෙන්න පුළුවන්. ඒ නිසා දැන් ඔය තියෙන වල් ටික කරනවනම් කරන්න තියෙන හොඳම දේ තමයි වල් අතේ කඩන එක. මොනවා වගේ දිනව අතෙන් කඩන්න පුළුවන්. දැන් පොඩි කෙඩිය ඇවිල්ලා තියෙනවා. දැක්කද? ඔය දැන් තියෙන්නේ මාස 2 පැනලා ඊට සාර්ථකව හැදිලා තියෙන වගාවක්. මාස 2 පැනලා තියෙනවා. දැන් ඔය ගෙඩිය සාමාන්‍ය මට්ටමකට හැදිලා තියෙනවා. මොන බලන්න අපි පෙන්නනවා වලට සාමාන්‍ය මට්ටමකට ගෙඩිය හැදිලා තියෙනවා. තව සාමාන්‍යයෙන් දවස් 15කින් 20කින් විතර අපිට මේ ගෝවා කපන්න පුළුවන්. ඉතින් බලන්න පාට ලස්සන පාට. අපි කපනවා. අපිට ප්‍රමාණය වැඩි. ආදී මාස 2කමාරක් අතර කාලෙ විතර අපි ගෝවා කපන්න යොදාගත්තේ. බලන්න ලස්සනට ගෙඩි හැදිලා තියෙන මේ ලංකාවේ. මේ මෙහෙ නෙමෙයි කොහෙවත් නෙමෙයි ලංකාවේ. බලන්න. ගෙඩිය ලස්සන බලන්න. කලර් එක බලන්න. චීනෙද වෙන රටවල් වගේම තමයි ලංකාවෙත් අපි මේක සාර්ථක අපි වගා කරන්නේ. දැකලා පාට. දිගුමර අපි මේක මේ අස්සන කාලේ නම් රුපියල් 2000කට වගේ කිලෝ ගියා. සමහර කාලවල තියෙන රුපියල් 200ට 300ට කාලවලුත් තියෙනවා. ඒ අපිට හොඳ මිලක් මේ කාලේ ලැබුණා රුපියල් 2000කට වගේ අපි වික්කේ. ඒ ඔයාලට ආරාධනා කරනවා කැමති නම් මේ වගාව කරන්න. මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් තොරතුරු දැනගන්න තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. අපිට පුළුවන් සහායයක් ඔයාලට අපිට දෙන්න පුළුවන්. මේ අපි දැන් වෙළඳපොළ සඳහා සකස් කරගත්ත රතු ගෝවා ඔය තියෙන්නේ කිනින් සඳහා. මේ කිව්වා වගේම ඔයාලට දැනගන්න යමක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. බොහොම ස්තුතියි.